Lalu usai sama tamu yang sangat dalam. Studi pertemuan sudah disandar. Pilihan dan pilihan lalu alu koalisi dengan studi. Magawin na lang ang signal ng Istana at selalu presiden diplomatnya
මැදහැරෙන යාළුකම් අතරේ අඩුපාඩු හොයන හිතවත්කම් අතරේ නැති වැරදිදකින් නීතා අපහාස කරන මිනිසුන් අතරේ අපේ තේරුම්ගෙන සැබෑ විදුනමක් ගොඩනගා අප සංගමයේ දියුණුව සඳහා කැපවුණ ඔබ වෙනුවෙන් මේ උපහාරය මිතුයි. මුලින්ම මේ උපහාරය ලබා ගැනීම සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපගේ ජ්‍යෙෂ්ඨ සමාජික 2009 සිට අපට සංගමයේ මහා ශක්තියක් ඕනම දැනක ඕනම ජයග්‍රහණයක් තනියෙන් දාන්න පුළුවන් චරිතයක් තියෙනවා. ඔහු තමයි පළමු උපහාරය වෙනවානේ. ඔද අපේ සමාජයෙන් අපගේ ජමින් ප්‍රශ්න Blind Indian Association Bantarkot 2026 තරගාවලියේ කුසලානේ මුදල් සහ අපි අසන විමාන සහතිකයක් වෙන වෙන මේ සියල්ලම දෙන්නේ ගාල්ල ක්‍රීඩා සමාජයේ සාමාන්‍ය දිනාදී. ඉතින් පැමිණෙන ඉදිරියට KLS සහන් කලුගොල් KLS සහන් කලුගොල් ඔබයි ඒ තරගාවලියේ පැහැදිලි විනාඩි 10කට අපරාධී සමාජය ගාල්ල ක්‍රීඩා සමාජයේ සාමාන්‍යයෙන් වාසනාවන්ත දෙයක්. හොඳ අත්පොසන්නාදයක් ලබා දෙන සහන් මහතා साधारण आयु जब सामाजिक नदी तमा उठही मेम वासनावंत कुशलानी ए वगेम कुशलानी लबादने ए वगेम लक्षण साहतिक पात्रයක් මෙවර ප්‍රේම කරලා තිබෙනවා. ඉතින් සදන් විජයන්තර සමාජික දෙදෙනාකින් තමයි සහන් මහතාට එම කුසලාनी ලබා දෙන්නේ. ඒ වගේම එම සාහිතික පාත්‍රය ලබා දෙනවා සමාජික රැඳී සිටින්නේ 14 වෙනි ස්ථානය ලබාගෙන සිටින්නේ පැය 6යි විනාඩි 19යි තත්පර 45යි. තරමක තරකාරයක් වාර්තා කර දෙනවා. දමිත් තනෝත් ඔබට ආරාධනය. දමිත් තනෝත් 14 වෙනි ස්ථානය. මේ විදිහට දමිත් තනෝත් කොහොමද නැද්ද? දමිත් තනෝත් කියන අපගේ ධම්මික මහත්මයා ලබා ගන්න සදන් අපේ සමාජිකයෙක් තමයි දමිත් තනෝත් මහතා. අපේ සමාජිකයෙක් අද පැමිණ නැහැ. ඔව් යම්සකාරයේ ඉන්නවා. අපගේ විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ ජ්‍යෙෂ්ඨ සමාජික ලාල් මහත්මයාගේ පුතණුවන් දමිත් තනෝත් ඔහුට හොඳ අත්දැකීමක් ලැබලා ගිය 26 Blind Indian Association Bantarkot 26 place 13 වෙනි ස්ථානය සඳහා සුදුසුකම් ලබා සිටින්නේ පැය 6යි විනාඩි 29යි තත්පර 14යි අපගේ සමාජික සමත් පෙරේරා ඔබට ආරාධනය කුසලාන ලබා දෙනවා. Well, I come he සායනාද අතින් ඔබට එම පල්ගනාවක් සභාපති දාපරි මහතා අතින් කුසලානය ඒ වගේම ඔවුන්ගේ අනිත් සමාජිකයන් මේ වටිනා සමතික පත්‍රයක් ප්‍රදානය කිරීමට සංවිධානය මණ්ඩලය සූදානම් කර සිටිනවා. ඉතින් සමන් මහතා මම හිතන්නේ තවත් තරගාවලියක යම් ස්ථාන ලබා දෙනවා ගිය සතියේ මම මතකයේ හැටියට. ඉතින් සමන් මහතාට ඉදිරි තරගවල ඊට වඩා හොඳ තරගාවලට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සමන් මහතා. ඒ වගේම සායි වෙන්න යන්න එපා. 12 ස්ථානය ලබාගෙන තිනවා පැය 6යි විනාඩි 41කට තරග කාලයක් වාර්තා කර සමිත චන්ද්‍රකුමාර කඳාන සමිත චන්ද්‍රකුමාර මහතා කඳාන මන්දනේ සම්මානලා පැමිණෙන අපේ අපේ සමාජික පැමිණ ලබා ගන්න සමිත වෙනුවෙන් ඉන්න අපේ ගෞරවනීය සමාජිකයෙක් ඉන්න මේ ලසන්ත මහතා ඉන්න ලසන්ත මහතාත් මේක ලබා ගන්න. හරි කොස්තා මහතා ඉන්න කොස්තා මහතා සමිත චන්ද්‍රකුමාර ජ්‍යෙෂ්ඨ හොඳ තරගකරුවෙක් සමිතව එතන මතක් කරන්න ඕනේ. අපගේ තරගාවල දෙකක් තියෙන කෙනෙක් ලංකාවේ පළවෙනි වතාවට පැය 7කට වැඩිය පරිවිරෝධ කෙනෙක් තමයි. ලංකාවේ ෆස්ට් ටයිම් ටූර්නමන්ට් එකේ පැය 7කට වැඩිය පරිවිරෝධී සමිත පැය 7යි විනාඩි 59 තරග කාලයක් වාර්තා කරන්නේ 11 වෙනි ස්ථානය සඳහා ජය ප්‍රදානය කිරීම සඳහා තමයි සූදානම් වෙන්නේ. 11 වෙනි ස්ථානය පැය 7යි විනාඩි 50යි තත්පර 30යි. ඉහාන් පෙරලා කැමිනෙන්න ඔබයි 11 වෙනි ස්ථානය. අතරම පරිවර්තන ඉතිහාස තරගාවලියේ 2026 තරගාවලියේ 11 වෙනි ස්ථානය. බොහොම ලස්සන කුසලානයක් තියෙනවා මතක හිටින්න තියාගන්න පුළුවන් ගෙදර. ඉතින් ඔබගේ හිතවතුන් අතින් තමයි ත්‍යාග ලැබෙන්නේ. ඒක සතුටක්. ඉතින් හැමදාම තමුන් දන්න කෙනෙක් අතින් ත්‍යාග ලැබෙනවා කියන්නේ ඒක බොහොම
terus satu dewasa මොකද කියන්නේ ටුර්නමන්ට් එකක් කරනවා කියන්නේ ඒ සිපස්දයන් නෙමෙයි ජජ් කරනවා කියන්නේ ඉතින් අපි ක්ලබ් එකක් කරනවා ඒ වගේ අපි දන්නවා ඒක අමාරු කර්තව්‍ය කරන කියලා ඉතින් මේ සුළු පිරිසක් මයිදානේ ක්ලබ් එකේ සුළු පිරිසක් නැත්නම් වැඩි හොඳට ඕගනයිස් කරලා කිසි කරදරයක් නැතුව ටුර්නමන්ට් එක කරගෙන ගියා. ඉතින් ඇත්තටම සතුටුයි ප්‍රයිස් ස්ක්‍රීන් එකක් හොඳට දීපා. ඒ වගේම මුලින්ම ස්තුතිවන්ත වෙනවා අපිට ආරාධනා කළා ක්ලබ් එකේ වසන්තයට කතා කරලා ආරාධනා කරා අපේ ක්ලබ් එකේ මෙම්බර්ස් හදෙන්න කියලා. ඉතින් රසල් වැඩේ කරලා දෙනවා. ඉතින් සුවදනවා ළමන අවුරුද්දේ ඊට වඩා හොඳට ක්ලබ් එක දිගටම කරගෙන යන්න කියලා. ඒ වගේම හොඳට මේ විදිහටම වැඩේ කරගෙන යන්න කියලා මම ක්ලබ් එකට සුබ සියලු දෙනාටම ස්තුතියි. ස්තුතියි ඩාක්ටර් මහත්මයාට. ඉතින් පුංචි මතක් කිරීමක් තියෙනවා කරන්න. පුංචි මතක් කිරීමක් තියෙනවා කරන්න. අනුග්‍රහයක කවුරු පිළිබඳව අපිට හැමදාම කියපු ගමන් ටක්කල් උදව් කරනවා ඉන්න. ඒ අතරින් ප්‍රධාන වෙනවා පෙට්‍රල් ආයතනයේ අපගේ පෙට්‍රල් ආයතනයේ ප්‍රභාවතුමා ඇතුළු සියලු කාරණා ස්තුතිවන්තයි. ඒ වගේම වැලම්පිටිය ග්‍රෑන්ඩ් ෆීල්ඩ් ආයතනයේ ජයල විජන් ඔෂානි පෙට් ෂොප් ආයතනයේ මෙඩිපෙට් ආයතනයේ කොලිටි අල්විස් මහතාට ඒ වගේම ඉතාලියේ සිටින අපේ සමාජික තිසර මහතාට වුණ අපිට මුදල් වලින් සහ සීමිත වලින් අනුග්‍රහය දක්වා ඒකත් මතක් කරන්න. ඒ වගේම තව CCC කටයුත්තක් තියෙනවා මේ තරගාවලියේ සංස්කරණ කටයුතු අපිට කළා දුන්නා බොහොම ලස්සනට මේවර අපේ ටයිමින් දානකොට Facebook එකේ දානකොට බොහොම ලස්සනට අපිට ඒක හදලා දුන්නා. අපගේ සමාජික ඩැනියල් මහතාගේ වයිෆ් තමයි අපිට මේ සියලු දේවල් කරලා දුන්නේ. සාරා ඩැනියල් මහත්මිය. ඒකට අපි එහෙම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ තරගාවලියක ඇත්තටම බොහොම ලස්සනට ඒක අපිට කරලා දුන්නා. ඉතින් සාරා ඩැනියල් මහත්මියට ඒ වගේම අපගේ අනුග්‍රහකවරුන්ට සියලු දෙනාටම මේ අවස්ථාවේ ස්තුති කරනවා. මම වතරමුල පරිවිද්‍යාස සංගමයේ වෙනුවෙන් බැසිල් මහතා සියලු දෙනාට ඔය සංග්‍රහය ඇස්ත කරලා දිනවා. ඒක මහතා මොනදාම කියන එයාගේ සාකෝසෙ තමයි කරන්නේ. කිසි කෙනෙක් දැය කියලා යන්න එපා. මොකද ඒක මතක් කරගන්න සමහරව යනට අකාල යන්න එපා. ඔක්කොම දැන් ඩිසිප්ලින්. දහවන ස්ථානයේ සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමට මම ගෞරවයෙන් ආරාධනා කරන මේ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ සමාජික මා දන්න තරමින් ඔබ යූස් කරන ටයිමින් සීට් එක හදන්න ඕනේ කියලා යෝජනා කරන මහත්මයා තමයි අහලා තින්නේ. දැන් පරිවිද්‍යාස තරගාවලියක් කරනකොට කොහොමද කරන්නේ කොහොමද ටයිමින් මාක් කරන්නේ කියලා මෙතුමා තමයි අහලා තින්නේ. ඊට පස්සේ තමයි ටයිමින් සීට් එක හැදුවේ. ඉතින් ඒකට අපි නැවත ස්තුතිවන්ත වෙනවා. ඉතින් 10 වෙනි ස්ථානයේ පැය 9 විනාඩි 49 කාලයක් ලබා ගෙන තිබෙනවා සුජිත් කොතලාවල. ගයිස් කුසලානේ සියලුම උපනන්ද පෙර මහත්මයාගෙන් තමයි ලබා දෙන්නේ. වටිනා කුසලානේ ඒ වගේම මුදල් ත්‍යාගයක් තිබෙනවා. රුපියල් 10 වෙනි ස්ථානයේ සිට 4 වෙනි ස්ථානය දක්වා මුදල් ත්‍යාගයක් කරනවා. ඒ වගේම පළදනාව සහ අපගේ බොහොම ලස්සන සාධක පත්‍රයක් තියෙනවා. මේවර ක්‍රියා ගන්න පුළුවන් විදිහට කාටවත් පේන්න. සුජිත් කොතලාවල මහතා 9 වෙනි ස්ථානයේ බොහොම දක්ෂ තරංගාවලියෙක් මම දැක්කා Facebook එකේ එහෙම යනවා. එයා තරංග කරනකොට පැය 11 වගේ සෑම පරිවිද්‍යාස තරංගාවලියකම හොඳ දස්කම් අතර සිටින මේ මෑත කාලේ අවුරුදු 2-3 ඉඳන් අපි දන්න බොහොම හිතවතෙක්. ඉතින් ආරාධනා කරනවා පැය 9 විනාඩි 54යි තප්පර 16යි සුමිත් විජය වික්‍රම මහතා දීක ඔබට මේ එම ආන්දනාව සාහිතික පත්‍රය සහ කුසලාණය ලබා දෙන්න උපනන්ද මහතාගේ වාසනාවන්ත දෙයදී සුමිත් විජය වික්‍රම දීක වටිනා සාහිතික පත්‍රය පිරිනමන වටිනා සාහිතික පත්‍රයක් තිබෙනවා අපට. 8 වෙනි ස්ථානයේ වතරමුල පරිවිද්‍යාස සංගමයේ 2026 තරගාවලියේ 8 වෙනි ස්ථානයේ සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමට සූදානම්. ඉතින් හොඳ ආත්මසම්මානයක් ලබා දෙන්න පැය 10 විනාඩි
සුබුන් සම්පත් පොඩ්ඩක් සුබුන් සම්පත් මම කියන්නේ ඔහුගේ ක්‍රියාවක් තමයි පැමිණෙන සුබුන් සම්පත් මහතා මම කියන්නේ කොරියාවේ සුබුන් සම්පත් මහතාගේ පියාණන් තමයි පැමිණෙන්නේ අතරම හොඳ තරගකරුවෙක් හොඳ පරිවියන් අපි දැක්කා මොකද ඒක මට කියන්න පුළුවන් මම තමයි එතන ජයි කරේ අපිට ඒ වගේම හොඳට සංග්‍රහක හොඳට සැලකුවා මේ මහත්මයා හරි නියතමානී පුද්ගලෙක් කිසිම බාධාවක් නැහැ තරග කිරීම සම්බන්ධව සහ අපිට ජය කිරීම සම්බන්ධව ඉතින් සුබුන් සම්පත් මහතා තමයි 8 වෙනි ස්ථානය 7 වෙනි ස්ථානය බත්තරමුල්ල ප්‍රයිම් විජන් ඇසෝසියේෂන් බත්තරමුල්ල 2026 7 වෙනි ස්ථානය බොහොම හිතවතෙක් අපි ඉන්නේ හිතවත් කොල්ලෙක් මොකද කොල්ලෙක් ඇදී ප්‍රදේශයේ ඉතින් මේ මෑත කාලේ පරිව්‍යාස තරගාවලිය සෑහෙන දශකම් දක්වන අය ඔහු තමයි අපේ හිතවතා ඉතින් පැය 11 විනාඩි 11 තිල දරංජය ඔබයි 7 වෙනි ස්ථානය ලබා සිටින්නේ පැය 11යි විනාඩි 11යි තප්පර තිල දරංජය ඔබයි 7 වෙනි ස්ථානය ඔබට හිමි පන්දනාව ප්‍රතිපේරණ මහතාගේ කුසලානිය සහ අපගේ ගැලවුණානි සමාජික අතින් ඒ වටිනා සාතිකත්වය ලැබෙනවා. තිල දානදී 7 වෙනි ස්ථානය. හද ප්‍රසන්නාද ලබා දෙනවා. ඒ වගේම ප්‍රයිම් විජන් ඇසෝසියේෂන් එකේ ජේෂ්ඨ සමාජිකයෙක් හොඳ ඉතින් අපිට බොහොම සන්තෝෂයි මේ වගේ තරඟකරුවන් ඉදිරියට එන එක ගැන නැවතත් අපි සුබපතමයි මහතාට 5 වෙනි ස්ථානය Prime Vision Association Bhattarmulla 2026 6th place Kumudu Darsana Delgoda Kumudu Darsana Delgoda ඔබයි ජයග්‍රාහකයා පැය 11 විනාඩි 53යි තප්පර 9යි ඔබේ මේ කුසලානිය Kumudu Darsana Delgoda අපිට මේ තිල්ලන් දෙන මුදුරු අසනීප තත්ත්වයේ ඉන්නේ කියලා බෙහෙත් ගන්න කියලා ඒ වෙනුවෙන් තිල්ල කුසලානිය ලබා ගන්නවා නැවතත් අත්පොලසන්නාදේ ලබා දෙන ලංකාවේ පරික්‍රීඩාවේ බත්තරමුල්ල ඉතිහාසයේ ඉස්ලාම පැය 12 මාරක් පහුවෙන්න පරිවර්තන පුරේනවා කුමුදු දර්ශන අපි හැමදාම මතක් කරනවා මොකද තරගකරුවෙක් කුමුදු පරිවර්තන කියන සාමාන්‍ය Facebook එකේ ගොඩක් අය බලනවා එදාට මොකද වෙන්නේ කියලා අනිවාර්යයෙන් සාමාන්‍ය පැය 10ක් 15ක් ටයිමින් එකක් 12ක් වගේ යවගෙන තමයි ඉතින් මොකද ක්‍රීඩකයෙක් රසක් හිමි තිබෙනවා මේ වෙනකොට කොහොම අමාරුයි දැන් බේරෙන්න ඉතින් පස්වෙනි ස්ථානය පැය 12යි පැය 12 කාලයක් වාර්තා වෙලා තියෙන්නේ පැය 12යි ගයන් නිස්සංග මානදුර ගයන් නිස්සංග ප්‍රයාගනේ මානදුර පැය 12යි පැය 12 කාලයක් වාර්තා වෙලා තිබුණා ඉතින් සීල දරාගෙන සුවපතම සමගින් ඔබට ලැබෙයි මේ වටිනා කුසලානේ පල්දනාව සහ මුදල්දාගේ වටිනා සාධික පත්‍රය සහ පරික්‍රීඩාවට ආදරය කරන සීලම දෙනාගේ සුභාශිර්වාද මැදියේ අපගේ මේක විශේෂයෙන් අරින්ද මහතා තිල මහතා පැමිණෙන ඉදිරියේ තිල මහත්මයා 4 වෙනි ස්ථානය අපගේ සමාජික ගෞරව ප්‍රසන්නාද ලබා දෙන සෑහෙන කැපවීමක් කරපු අය පැය 12යි තත්පර 57යි සෙනාර ඩැනියල් ඔබයි ස්ථානයේ සිටින අපේ සමාජික සෙනාර ඩැනියල් ආදමානමයි ලැබෙන කල්පනා සහ ඒ වගේම තව තිබෙනවා කුසලානේ ඒ රසික මහත්මයාගෙන් ලබා දෙන්න මුදල් ත්‍යාගය සහ ඒ වටිනා සාධිකපත්‍රය බොහොම ලස්සනට හදලා ඒක ප්‍රේම කළා ලස්සන වීදුරුවක් ගහලා අපේ අලුත් සමාජික අදහස් තමයි මේවා ඉතින් කිසිම පක්ෂපාතීත්වයක් නැහැ. තරගය ජත් කරා ඩිස්ක්වොලිෆයි නම් ඩිස්ක්වොලිෆයි අවසාන තීරණය ආයි ඒ නියමටම දෙනවා. ඒ වගේම තමයි අපිට සෑහෙන උදව් කරනවා. එතුමා මේ අවුරුදු හැම අවුරුද්දෙම ඔබට මේ ලැබෙන වටිනා මෙඩල් එක කපිල කුමාර මහත්මයා අතින් තමයි ලැබෙන්නේ.
ස්ටයිල් ක්ලබ් එකේ සභාපතිතුමාට ආරාධනා කර සිටිනවා වටිනා කියන වචන කීපයක් සමාජීය මූලිකව කපිල කුමාර සුබ සන්ධ්‍යාවක් සිදු දෙනාටම ඇත්තටම මට මේ අවස්ථාව ලබා දෙන්න මේ අවස්ථාවේදී බත්තරමුල්ල ෆ්ලයි ඩිවිෂන් ක්ලබ් එකේ සියලු දෙනාටම මගේ හෘදයාන්විත ස්තුතිය පුද කරනවා. මම වැඩි වෙලාවක් කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ හැම ජයග්‍රහණයක්ම ලබලා තියෙන්නේ මනුස්සකමයි. අද මම ඇත්තටම සතුටු වෙනවා. මම මේට අවුරුදු 8කට පෙර ගෑන් සමරතුංග රේෂන් අයියා හරහා තමයි මේ පරයි සමාජයට පිවිසෙන්නේ. ඒ ගමනේ ආපු ඒමෙන් බැසිල් අයියා හඳුනගෙන අද මම මේ ජයග්‍රහණය කරනවා මේ ඉන්න මෙතන ඔක්කොම මේ වගේම මේ පරයි සමාජයට ගොඩක් සහෝදර. ඒක තමයි මම ලබන දෙන ජයග්‍රහණය. අද මට පුළුවන් වුණා මේ කොළඹට විතරක් ආවේනික වෙලා තිබිච්ච පරයි ක්‍රීඩාව කොළඹින් බස්නාහිර පළාත කොළඹ නගරාසන්න ප්‍රදේශයක තිබිච්ච දේ 2019 වෙනකොට මම අරන් ගියා දකුණු පළාත. ඒ හරහා ඇත්තටම අද සතුටු වෙනවා. අද මට දරුවන් වගේ ඒ සමාජිකයෝ තුන්දෙනෙකුට මේ අවස්ථාවේදී Facebook මුහුල් පොතෙන් පමණක් දැක්ක හඳුනාගත්තු පිරිස ඔවුන්ගේ ඇස් දෙකට මේ මොහොතේ දැකලා කතා කරන අවස්ථාව ලැබුණා. ඒකම 2011 වසරේ මේ පරවි ක්‍රීඩාව අද මේ තියෙන තැනට ගියෙන්න මූලාසුනය වුණ බත්තරමුල්ලේ නවරත් පියසනවා. උපනන්ද මහත්තයා බැසිල් අයියා එතකොට ධම්මික අයියා මේ ප්‍රබල කොස්තය වගේ ධර්ම සමාජිකයන් සමගම උන්ට කතා කරන්න ලැබිච්චේ තමයි අපි ලබන ජයග්‍රහණය. එදා නීත පෙර අවුරුද්ද ඊට ඉස්සෙල්ලා සෑම අවුරුද්දකම ආපු වෙලාවට වැඩිය අද ෆ්ලයින් ඩිවිෂන් ඇසෝසියේෂන් එකේ තෑග බෙදා දීමේ උත්සවය හරිම ක්‍රමවත්. ඒ තමයි තරුණ පරපුර ඉදිරියට එන මේක තමයි වෙන්න ඕනේ. පරණ පරිණතයගේ උපදේශ මත තරුණ පරපුර උඩට ආවිලා තමයි අද මේ වගේ ලස්සනම මේක සිදු වෙලා තියෙන්නේ. ඒක තමයි ඇත්ත. මේ කොහොම මේ සමාජික පිරිසකගේ දක්ෂතාවය හැකියාව මමත් හරි ආඩම්බරයි. මමත් දැන් මේ ක්ලබ් එකේ සමාජිකයෙක්. ඒ වගේම මම ටයිම් විජන් ක්ලබ් එකේ සමාජිකයෙක්. මේ මොනලාවු ජයග්‍රහණ. බොහොම ස්තුතියි. වැඩි වෙලා කතා කරන්න වෙලාවක් නැහැ. මොකද ඉදිරියේදී තව පොඩි සිදුවීමකුත් සිදු වෙන්න යනවනේ. ඒකට කාලය දීලා සියලු දෙනාටම බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි කපිල කුමාර මහත්මයාට ඉදිරි සිදුවන් දෙනවා. දොරට හැඩ ඉඳලා ගාල්ලේ ඉඳලා හැමදාමත් අපි ආරාධනා කරලා අපි විතරක් නෙමෙයි මොන ක්ලබ් එකක් ආරාධනා කරලා කපිලයි අනිවාර්යයෙන් වෙලාවට ඇවිල්ලා ඉන්නවා. ආයි කිව්වොත් එනවා තමයි. ඉතින් ඒ වගේ මොකද චරිතයක් බොහොම පරිවි ක්‍රීඩාවට ආදරය කරන කපිල කුමාර මහත්මයාට නැවතත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මුදල් ත්‍යාගය තුනක් තිබෙනවා මේ අවස්ථාවේ ප්‍රදාන කිරීම. මේක විශේෂ මුදල් ත්‍යාග තුනක්. ඒ කියන්නේ ප්‍රධාන තරඟාවලියේ අප සංගමේ සමාජිකයන් විසින් ස්ථාන ලබාගෙන තිබෙනවා. ප්‍රධාන තරඟාවලියේ ස්ථාන ලබාගත් සමාජිකයන්. ඒක මෙහෙමයි තිබ්බේ සමාජිකයන් පැය 5කට වැඩියෙන් එළවුවොත් කුසලානයක් දෙන්න කියලා අපේ අලුත් සමාජිකයන් තීරණය කරා. නමුත් කුසලාන එක වගේ හින්දා කුසලාන එක වගේ දෙකක් දෙන්න ඕනේ නැහැ කියලා සමාජ තීරණය කරා. අපි මේ ජේෂ්ඨ සමාජිකයන් එහෙනම් ප්‍රධාන තරඟාවලියේ ස්ථාන ලබාගත් තරඟකරුවෝ 3 දෙනෙක් ඉන්නවා අපේ සමාජිකයන්. උන් තිදෙනාට මුදල් ත්‍යාග තුනක් තිබෙනවා. එම මුදල් ත්‍යාග තුන ලබා දීම සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරන නැවතත් බැසිල් කරමාත්මත් පැමිණෙන ඉදිරියට ඔබ අතින් තමයි මුදල් ත්‍යාග ලබා දෙන්නේ. ඉතින් ප්‍රධාන තරඟාවලියේ මේ මුදල් ත්‍යාග ලබා ගැනීම සඳහා ප්‍රධාන තරඟාවලියේ ස්ථානය ලබාගත් මුදල් ත්‍යාග ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබාගත් තරඟකරුවෝ තිදෙනා ප්‍රථම ආරාධනා කරන සිනාන් ඩැනියල් මහත්මයාට මුදල් ත්‍යාග බැසිල් මහත්මයාට ලබා ගන්න. ඒ වගේම පැමිණෙන අපගේ සමාජික පූර්ණකාලීන සමන් මහතා පැමිණෙන්න මට දෙන්න මුදල් ත්‍යාගය. ඒ වගේම අපගේ ජේෂ්ඨ සමාජික ලාල් මහත්මිය පුතුණුවන් දමිත් මහතා ඒ වෙනුවෙන් මම දමිත් මහතා පැමිණ එම මුදල් ත්‍යාගය
කුසලාන දෙකක් තියෙන පිරිනැමීම සඳහා එම කුසලාන දෙක පිරිනැමීම සඳහා එම සමාජිකයන් අතරින් කුසලාන දෙකක් තව ඉතුරු තියෙනවා. ඒ කුසලාන දෙක ලබා දීම සඳහා තමයි දැන් එළවෙන්නේ. මම නැවතත් ආරාධනා කරනවා අපේ සභාපතිතුමාට ඉදිරියට පැමිණෙන කුසලාන දෙක ලබා දීම සඳහා. මෙම කුසලාන දෙක ලබා දෙන්නේ අතර අපේ මේ ඕපන් තරගාවලියේදී ලබා දුන්න ක්‍රීඩකයන් තුන්දෙනාට අමතරව අපි තීරණය කරේ අපේ සමාජිකයන් ඉස්සර අපි 10කට ටයිමින් එක බලන්න නැතුව ඉස්සරහට පාත් ඉඳලා පිටිපස්සටම කුසලාන ලබා දුන්නා. දැන් මේ පාර එහෙම අපි දුන්නේ නැහැ. දිරිගැන්වීමක් තියෙන්න ඕනේ. ඔවුන්ගේ උත්සාහයක් තියෙන්න ඕනේ නේද? පැය පහට වැඩි අනිවාර්යෙන් හිටියොත් ඒ හිටපු කට්ටිය තමයි කුසලානයක් ලබා දෙන්න දිරිගැන්වීම සඳහා තීරණය කළා. ඒ අනුව තව දෙදෙනෙක් පැය පහට වැඩි සමාජිකයෝ ටයිමින් තියලා තියෙනවා. ඒ දෙන්නා කුසලාන දෙක තමයි දැන් ඉදිරියට දාලා ඉන්නේ. ඒ දෙක ලබා දීම තමයි දැන් අපි ඉදිරියට කරන්නේ. වසන්ත කුමාර මහත්මයා පැය 5 විනාඩි 5ක් අපරාමයේ කාලයක් වාර්තා කළා. ඒ මහතාට ලැබෙන කුසලාන තමයි ඊළඟට පිරිනමනවා. ඊළඟ කුසලානය ලැබෙන්නේ සුසාන ප්‍රශාන්ත මහත්මයා පැය 5 විනාඩි 3ක කාලයක් ලබා ගත්තා. එම මහත්මයා දිරිගැන්වීමේ කුසලානය අපි සාමාන්‍යයෙන් වශයෙන් ලබා ගත්තා. බොහොම 2026 බත්තරමුල්ල පරිත්‍යාස සංගමයේ 2026 තුන්වෙනි ස්ථානයේ සඳහා තෑගි ප්‍රදාන කිරීම සඳහා සියලු සූදානම්. කුසලානය වටිනා කුසලානයක් තියෙනවා ලස්සන. ඒ වගේම පළඳනාවක් තිබෙනවා. ඔබට ලැබෙන මේ පළඳනාව සඳහා හැමදාම අනුග්‍රහය දුන්නේ කපිල කුමාර මහතා. ඒක නැවතත් මතක් කරනවා. ඉතින් නම කියපු ගමන් ඕන කෙනෙක් දන්නවා. ඉතින් සෑහෙන පරිත්‍යාස තරගාවලි ගණනාවක අපි දකිනවා හැමදාමත් උඩින් ඉන්න කෙනෙක් තමයි හැමදාම තමන්ගේ පරිගණන හොඳ කාල ගණන වලට ප්‍රයාස කරනවා. හැමදාම අහිංසක නිහතමානී සුන්දර සිනහවකින් තරුණයා අපි උඩ ගොඩක් ආදරේ. පැය 12 විනාඩි 14 ඉදිරියට පැමිණෙන තරංග මත්සාන් මහතා කලුරුවේ ඔබට තුන්වෙනි ස්ථානය. අත්තරමුල්ල පරිත්‍යාස සංගමයේ තුන්වෙනි ස්ථානය තරංග මත්සාන්. අපගේ සභාපතිතුමා දින පළඳනාව සහ අපගේ ජ්‍යෙෂ්ඨ සමාජික ධම්මික උදයපුරේ මහතා අතින් එම විශේෂ සාහිත්‍ය පත්‍රය සහ අපගේ ගල්ලු සිංහ කපිල කුමාර මහතා අතින් ඉතාමත් වටිනා ලස්සන කුසලානය අපට පිරිනැමෙනවා ඇති. නැවතත් අත්පුර සන්නාදය ලබා දෙන්න මේ සුන්දර සිනහවක් අපගේ තරංග මත්සාන් තරණයට. ඉතින් බොහොම ස්තුතියි කපිල බත්තරමුල්ල පරිත්‍යාස සංගමය 2026 තරගාවලියේ දෙවන ස්ථානය. පැය 12යි විනාඩි 14යි තප්පර 11යි ප්‍රථම වතාවට තමයි මේ තරගකරුවා මම නම් දැක්කේ. හැබැයි හොඳ තරග කාලයක් වාර්තා කරලා ඉතින් මේ වගේ තරගකරු ඉදිරියට දිවෙන්න ඕනේ. හොඳ අත්ප්‍රසන්නාද ලබා දෙන දෙවන ස්ථානය අසංක ශ්‍රීලාල් මොරටුවේ පුරෝගේ තරගකරුවා. ජයග්‍රාහී කුසලානය ලබා ගැනීම සඳහා අපගේ ධම්මික උදයපුරේ මහතා කුසලානය පළඳනාව අපගේ ජ්‍යෙෂ්ඨ සමාජික කපිල කුමාර මහතා අතින් සහ වටිනා සමාජික පත්‍රය අපගේ සභාපති බැසිල් කරන මහතා අතින් ඔබට ලැබෙනවා ඇති. 2026 අංශුරතාවය ශ්‍රීලාල් මහතා මේ සුන්දර සඳෑවේ මම හිතන්නේ ගොඩක් සතුටු වෙලා ඉතින් මේ බත්තරමුල්ලේ වගේ ක්ලබ් එක ගන්න පළවෙනි අවස්ථාව. ඕන කෙනෙක්ගේ සිහිනයක් තමයි ඉතින් සාමාන්‍යයෙන් බත්තරමුල්ල පරිවිසියාස සංගමේ ස්ථානයක් ලබා ගන්නවා කියන්නේ පළවෙනි 15 දෙනා ඇතුළත වෙනවා කියන්නේ
තරගාවලි ශූරයාට බෙදෙන කුසලානය සහ මුදල් ත්‍යාගය මෙම පළඳනාව පිළිගැනීම සඳහා තමයි අපි සූදානම් වන්නේ. ඉතින් 2026 බත්තරමුල්ල පරිප්‍රයාස තරගාවලි ශූරයාට ආරාධනා කරන්න මැත්තේ ඔහු ගැන යමක් මතක් කළ යුතුයි. සෑහෙන පරිවර්තන ආදරය කරන කෙනෙක්, සෑහෙන මුදල් වේදන් කරන කෙනෙක්, ඒ කියන්නේ ක්‍රීඩා පැත්ත ක්‍රීඩාව දියුණු කරන්න සෑහෙන අපි දන්නවා හොඳ පරිවියන් ඉන්නවා. පරිප්‍රයාස තරගාවලි ගණනාවක හොඳ කාල ගණනන් වලට පරිවියන් ප්‍රයාස කරලා පැය 14 පාල මම දැක්ක අවාසනාවක් සිද්ධ වුණා. Facebook එකේ මම දැක්ක පැය 16ක වගේ කාලයකදී මම නිවැරදි නම් ඔහුගේ පරිවියන් පිළියම් ඩිස්ක්වොලිෆයි වුණා ඒක රාත්‍රී කාලේ. ඉතින් අපිට බොහොම සතුටුයි බත්තරමුල්ල ප්‍රයාසක සංගමයේ මම හිතන්නේ මේක වාර්තාවක් පැය 13කට වැඩියෙන් එළවපු. තව දෙයක් කියනවා හැමදාම තරගාවලිය අපි වාර්තාව අලුත් වුණා. පැය 4 5 6 7 එහෙම ගිහලා 9 10 වුණා 11 12 අන්තිමට දැන් පැය 13 වෙලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ මේ පැය 13 මීට වැඩි යන්න ඕනේ කියලා. ඒ වගේම තමයි මේ වෙලාව මම මතක් කරනවා අපගේ හිටපු සමාජික ආස්කින් කුල් ඕ මේ අවුරුද්දේ පැය 16 තරග වාර්තාවක් තිබ්බා. මගේ පෞද්ගලික මතය අනිවාර්යයෙන් මේ වාර්තාව බෙදෙන්න ඕනේ. ආස්කින් එක්ක තියෙන කිසිම තරහක් නෙවෙයි මම ආස්කින් දක්වුවා. ඒක තමයි අපි බලාපොරොත්තු වෙච්ච බත්තරමුල්ල ක්ලබ් එක බලාපොරොත්තු වෙච්ච පරික්‍රීඩාවේ උන්නතිය. අනිවාර්යයෙන් මේ පැය 16 රෙකෝඩ් එක ගෙදින්න ඕන ලබන අවුරුද්දේ. ඒක සමහර විට මේ අපි ඉන්න කවුරු හරි වෙලකින් අතින් ඒක වෙන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙන ලබන අවුරුද්දේ අඩුම ගානේ පැය 18කටවත් මෙව තරග කරනවා පරිලවයි කියලා. ඉතින් මේ වෙනුවෙන් අපි ඕනම වෙලාවක තවදියා මතක් කරනවා අපි ලබන අවුරුද්දේ අපිට වෙලාව ගන්න බැසි මත සමා වෙන්න. ලබන අවුරුද්දේ අපි තරගාවලිය පවත්වන්නේ බොහොම වෙනස් විදියකට. අපි නැෂනල් චැම්පියන්ෂිප් එකක් කරන්න තමයි ඉන්නේ. අනිවාර්යයෙන් නැෂනල් චැම්පියන්ෂිප් එකක් ගන්නවා. සියලු පරිප්‍රයාස තරගාවලිය වල 1 2 3 ලබාගත් ක්‍රීඩකයින්ට තරගාවලිය සඳහා සහභාගී වෙන්න පුළුවන්. නැෂනල් චැම්පියන්ෂිප් එකක් තමයි ලබන අවුරුද්දේ බත්තරමුල්ලේ ගොඩක් දුරට ඔයගලන්ට ලැබෙන්නේ. ඒ ගැන විස්තර අපි ඉස්සරහට අපේ Facebook එකේ දාන්න. මේක විශේෂ අවස්ථාවක්. මොකද අපේ අසංග මහතා තමයි මේ අවස්ථාවේදී ජැජ් කරේ. පරිවියන් 5 දිනක් ප්‍රයාස කරා. ඇත්තටම හරි අමාරු කාර්යයක්. පරිවියන් 5 දිනක් ට්‍රේනින් කරලා එළවනවා කියන්නේ. ඉතින් පැය 13 විනාඩි 19යි තත්පර 6යි. අසීස් කේසීස් ඉවත් කළා. ඔබයි ශූරයා 2023 අපේ සංගමයේ ගරු සභාපති මහතා අතින් එවැනි කුසලානයක් ලබා ගැනීමත් ඇත්තටම වාග්යක් හැටියට සලකනවා. ඕන කෙනෙක් යසන් මහතාගේ වාසනාවන්ත දැති ඔබට ලැබෙන කුසලානය අසීස් මහතා පැය 13 විනාඩි 19 තපර 6 කාලයක් මම හිතන්නේ. ඉතින් ඔබට වටිනා කුසලානයක් තිබෙනවා. ඒ වගේම වටිනා සාධිපත්‍රයක් තිබෙනවා. ඉතින් අර සතුටුයි අපේ සංගමයේ අපිට සතුටුයි. පරිප්‍රයාස කලාවට නව ගැම්මක් මෙන් කරපු අසීස් මහතා ඔබට තිබෙනවා ලස්සන සාධිපත්‍රයක්. අපගේ සුබපැතුම් ලෙක් කරන අපේ සංගමයේ සුබපැතුම් ලෙක් කරන ඔබතුමාට ඉදිරි තරගවල මේ වගේ තරග කාල ගණන් වේවා කියලා. ඉතින් අසීස් පොඩක් කතා කරන්න ඕන. මොකද මේ සූර්යයාගේ 2026 බත්තරමුල්ල සූර්යයා අනිවාර්යයෙන්ම අපි හැමදාම ඉතින් බත්තරමුල්ල සූර්යයාට මොනවද කියන්නේ කියලා කියනවා. ඔබට දැනෙන හිතට දැනෙන ලොකු කතාවක් ඕනේ. වචන දෙකකින් හරි ඔබට හිතන දෙයක් කියන්න අපේ සංගමයේ ගැන සහ අනෙක් සංගම් ගැන. මුලින් ස්තුතිවන්ත වෙනවා බත්තරමුල්ල ක්ලබ් එකට ලස්සනට පිළිවෙලටම කරා. ඒ වගේම බත්තරමුල්ල ක්ලබ් එකේ පරිනිස්ථාන ගත් එකට මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේ මේ ඉදිරියට මීට වඩා දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔය ස්තුතිය ගැටියෙන් කිව්වා බත්තරමුල්ල කප්පයක් ගන්න එක හැමදාම කියන බත්තරමුල්ල කප්පයක් ගන්න එක තමයි හැමෝගෙම සතුට සහ එකම බලාපොරොත්තුව. ගොඩක් අය ඉතින් දෙතුන් පාරක් ගත්තා. තරංගල එහෙම දෙතුන් පාරක් ගත්තා. ඉතින් උත්සව සමාපේ වැඩ කටයුතු මෙතනින් නිමා කරනවා. මම ඉතින් ස්ටුඩියෝත් එනවා. මමගේ වටිනා කාලයක් ඔබලගේ මේ අවස්ථාවවල අපගේ ආරාධනාව පිළිගන්න සියලු දෙනාම අපේ ස්වාගතය. ඒ වගේම විශේෂ ස්ටුඩියෝ පුදේ කරනවා අපගේ සංගමයේ සියලු සමාජිකයන් විශේෂ ස්ටුඩියෝ පුදේ කරනවා. සාමාජිකයෝ නැත්නම් මේකෙන්
මේ පාර වැඩේ හොඳට වුණා. එක්සලන්ට්. අපි තේිනවා මේ ඉතින් පාතා ගල්කිස්ස පොඩ ලැජ්ජයි. පුතේ මේ එන්න පුතේ මේ එන්න වගේ ඉන්නේ. පුතේ මොකද කියන්නේ ඔයා මේ පාර 10 වෙනියද? 10 වෙනියද? සතුරු වෙනවා. හතුරුයි නෑ. හොඳ උත්සවයක් හොඳ තරඟාවලියක් හොඳ කාල ගණනයක් වෙනවා තරඟාවලියේ ඉදිරියට ඊට වඩා හොඳ කාල ගණනයක් දැන් ඊළඟට මොකද කරන්නේ? ළඟට හොඳ කාල ගණන වෙන කරාද මොනවද? මේ අපිත් එක්ක ඉන්නවා මේ පාරදුරේ සෙට් එක ගාලා ඉන්නවා. පාරදුරේ සුමිත් මේ කල්ලා සුමිත් මොනවද කියන්නේ ටොපික් එක. අතරම මේ කරපු ක්ලබ් එකේ වැඩ පිළිවෙල හොඳ සාර්ථක වැඩ පිළිවෙලක්. අපි මේ ඉතන ඉන්න අය ගොඩාක් හිතන්න ඕනේ මේ ඉන්න ඔක්කොම අවුරුදු 40 සීමාවෙන් ඉන්න අය නෙමෙයි. අවුරුදු 18 19 කොල්ලොන් අරගෙන මේ ගමන ගියොත් තව ඉදිරියට යන්න පුළුවන්. එන්නේ ඒ දේ කරන්න පුළුවන් නම් අපි ඔක්කොම එක්ක වෙලා පොඩි ළමයි ටිකක් එක්කව කරගෙන ඉදිරියට අලුත් මූණු එන්න ඕන. ලංකාවේ ඉන්න හැම මිනිහම කරයිටි කරන ඔක්කොම තරඟාවලි දිනන්න ඕනේ. ඒක තමයි මගේ අදහස. මං විතරක් නෙමෙයි. මෙතන ඉන්න අය වෙනුවෙන් පොඩි ළමයි හිටන් පැය 10 12 නම් මං සතුටුයි. Thank you very much. අද අපේ ප්‍රධාන සංවිධායක මාරි කියපන්. ඉතින් මේ සම්බන්ධයෙන් ඇත්තටම සතුටුයි මෙවැනි තරඟාවලියක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඇත්තටම හොඳ ටයිමින් එකකුත් ගියා. ඉතින් හොඳ ලස්සනට මේක යනවා. ඉතින් ඒ ඇත්තටම සතුටුයි මෙවැනි තරඟාවලියකට සම්බන්ධ වෙලා මේ සංවිධාන කටයුතු කරන්න හැකියවීම සම්බන්ධයෙන්. ඉතින් අපේ සමාජික සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් මට සහාය දැක්වුවා මේ තරඟද අපි ගෲප් ෆොටෝ එකක් ගන්න යනවා. අපි යනවා ගෲප් ෆොටෝ එක ගන්න. අපි කප් අරන් එන්න ඕනලු. පළවෙනි තුන් දෙනා කොමිට අපි දෙන්න ෆොටෝ එකක් ගන්න. ඉතින් පිජන් ෆ්‍රෙන්ඩ්ස් පැරඩයිස් එක්ක අද එකතු වෙනවා පරවි කලාව ඒ කියන්නේ YouTube කරණයට ගෙනාවු මුල්ම පුද්ගලයා මම හිතන විදිහට මමත් පුද්ගලිකවම ගෞරව කරන පුද්ගලයෙක් මිස්ටර් පිජන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් විමුක්ති ඉතින් ඔහු අද සම්බන්ධ වෙලා දිනවා අපිත් එක්ක Blind Pigeon Association පත්තරවල 20යි 26යි තරඟාවලියේ තෑගි උත්සවයේ සමග ඔහුත් අපේ ඇත්තටම කිව්වොත් එහෙම ක්‍රියාකාරී සමාජිකයෙක් අපේ බැසිල් මාමාගේ හොඳම ළඟම හිතවතෙක් බැසිල් මාමාගේ පුතෙක් වගේ අපේ සියලු කටයුතු වලට සම්බන්ධ වෙන කෙනෙක්. ඉතින් මම කැමතියි ඔහුගෙන් පොඩි විස්තරයක් අපේ මේ 20යි 26 Blind Pigeon Association පත්තරමුල්ල විසින් සිදු කරන තරඟමාලාවේ විස්තරයක් ගැන ඔහුගෙන් යමක් දැනගන්න ඔහුගේ හඬින්. මොකද ඇත්තටම කිව්වොත් අපි ළඟදී තමයි මේ වීඩියෝ කරන්න පටන් ගත්තේ. මම හිතන්නේ 2000 කී වගේ ඉඳන්ද 19 ඉඳන් වගේ මේ YouTube එකේ අපේ ප්‍රේක්ෂකයන්ට පරවියන් ගැන සියලු තොරතුරු ලබා දුන්නේ මොහු. ඉතින් මම කැමති මොහුත් එක්ක පොඩි මේ පරවියාසන ප්‍රයිස් ගිවින් එක ගැන පොඩි වචනයක් ඔහුගෙන් දැනගන්න. ඇත්තටම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ බත්තරමුල ක්ලබ් එකේ මම දන්නවා ක්‍රියාකාරී ලෙස කටයුතු කරන මේ වැඩේට. ඒක ඇත්තටම වටිනවා පරිවි කලාවට. පොඩි දෙයක් ඉතින් කියන්න තියෙන්නේ සාමාන්‍යයෙන් අපි මේ ගැවිල එකමුතුවක්.
වැදගත්ම දේ අපි පරවියෙක් අද එලවනවා හෙට තව කෙනෙක් ජයග්‍රහණය කරනවා අනිත් තව කෙනෙක් ජයග්‍රහණය කරනවා ඒක නෙවෙයි වැදගත් මේ වගේ තැනක දැන් අද මම දැක්කා ඒ කියන්නේ පරවි ක්‍රීඩාවට අලුතෙන් ආපු කෙනෙක් වුණා සමහරට ආරාධනයක් නැතු කෙනෙක් වුණත් ඕන කෙනෙකුට කාලා බීලා යන්න පුළුවන් විදිහට මේ ස්ථානය සකසලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම වැදගත් දේ එකමුතුකම අනිවාර්යෙන් බත්තරමුල්ල ක්ලබ් එකෙන් මම හැමදාම දකින තමයි පටන් ගැම්ම පරවි කලාවේ මේ ටූර්නමන්ට් වල පටන් ගැම්ම මෙතන තමයි තියෙන්නේ. ඉතින් අලුත් පුරුක් එකතු වෙලා ඉන්නවා ඒක ඉදිරියට ගෙනියන්න ගොඩක් ලස්සන මේ වැඩේ කරනවා. ලංකාවේ පරවිලෝලි සියලුම දෙනා එක තැනකට ගෙනල්ලා එක මිටකට ගෙනල්ලා සියලු දෙනාගේම අදහස් ප්‍රකාශ කරන්න එකමුතුවෙන් කටයුතු කරන්න පුළුවන් ලස්සන දෙයක් රටට දෙනවා. ඉතින් ඒක දෙන්නේ බත්තරමුල්ල ක්ලබ් එකෙන්. අතර ඒ ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. අනිත් හැමෝමත් විය යුත්තේ මේක තමයි. මොකද පිල්වලට බෙදිලා අපි තරඟ කිරීම නෙවෙයි වැදගත්. මේ වගේ එකමුතු වෙන්න ඕනේ. ඒ වගේම පරවි ක්‍රීඩාවෙනුත් ඉදිරියට යන හැම තරුණයෙකුටම මේ එකමුතුකමෙන්ම මේ වගේම දෙයක් හිතේ තියාගන්න නැතුව දෙන්නයි ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. ඉතින් නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ දෙයක් බත්තරමුල්ල ක්ලබ් එකේ හැම පාරම කරනවා. ඉදිරියට මේක කරගෙන යන්න අවශ්‍ය හයිය ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. කොහොම ස්තුතියි. ඉතින් අපිත් එක්ක එකතුනේ මිස්ටර් පිජන් YouTube channel හිමිකරුවා ඒ වගේම අපි මේ ශ්‍රේෂ්ඨ ඇත්තටම කිව්වොත් බිගිනර්ස්ලා ඉතින් මේ YouTube කරන ලෙජන්ඩ් කෙනෙක් මිස්ටර් පිජන් කියන්නේ ඔහු තමයි මේ අපේ YouTube නාලිකාව අපිත් ඔහුගෙන් තමයි අදහස් අරගන්නේ. අපිත් එක එකතු වෙනවා අපේ බැසිල් මාමාගේ ළඟම හිතවතෙක් වගේ. ඇත්තටම මේ මිස්ටර් පිජන් විමුක්ති ඇත්තටම ඔහුටත් ස්තුතිවන්ත වෙනවා මේ අපේ තරඟයට ඇවිල්ලා අද අපිට ඔහු ලොකු කාර්යයක් ඉටු කරලා දුන්නා. අපේ නිල ඡායාරූප ඔක්කොම අරන් දුන්නේ මේ අපේ මිස්ටර් පිජන්. මට තව පොඩි වචනයක් කියන්න දෙනවා. ඇත්තටම මේ බැසිල් මාමා ගැන පොඩි වචනයක් මේ වෙලාවේ කියන්න ඕනේ. මොකද මම පරවියෙක් නිරෝගීව කූඩුවක තියාගන්න දෙයක් ඉගෙන ගත්තා නම් දැන් ඇත්තටම බෙහෙත් වර්ග ගොඩක් ඇවිල්ලා ඇති. ඒ වුණාට අතීතයේ එහෙම බෙහෙත් තිබ්බේ නැහැ. සතෙකුටම කියලා වෙන් වෙච්ච බෙහෙත් තිබ්බේ නැහැ. හැබැයි ඒ කාලේ මම දැකපු ලංකාවේ සතෙක් බේරගන්න අත්ගුණයක් තියෙනවා. තිබ්බ හොඳම පුද්ගලයා තමයි බැසිල් මාමා. ඉතින් මම අදටත් බැසිල් මාමා ගාවට එන්න ප්‍රධාන හේතුවක් තමයි මොකද මගේ ජීවිතේ පරවියෙක් නිරෝගීව හදනවා නම් ඒ හදන්න අවශ්‍ය සියලුම දේවල් මම ගත්තේ බැසිල් මාමාගෙන්. ඒ ගරුත්වය අදටත් තියෙනවා. ඉතින් මේ වෙලාවේ පොඩි අවස්ථාවක් කරගන්න ඒකත් පොඩක් කියන්න. අනිවාර්යෙන් බොහොම ස්තුතියි. ඉතින් අපේ හදවත බඳු බැසිල් මහතා ඉතින් අපිත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් අපි මිස්ටර් පිජන්ට සමුදෙනවා. ඒ වගේම ඔහුට අපගේ ආචාර්ය බුදු කරනවා. මොකද ඔහුගෙන් ඉගෙනගෙන තමයි අපි මේ දේවල් ඉදිරියට කරන්නේ. ඉතින් ඔහුටත් බොහොමින්ම ස්තුතිවන්ත වෙනවා අපි මේ සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඉතින් සුන්දර කතාබහක යෙදෙනවා අපේ ගාලුපුරවරේ සිංහයා කපිල මහතා ඒ වගේම බැසිල් මහතා 2026 පරවි පියාසර තරඟාවලියේ ජයග්‍රාහකයා ආසීස්. ඉතින් සත්තු 5 දෙනෙක් අනිවාර්යෙන් සත්තු 5 දෙනෙක් පැය 13 කාලය ඉක්මවා අද තරඟේ ජයග්‍රහණය උසතු කරගන්නවා. ඉතින් ඔහුටත් අපි සුබ පතනවා. ඒ වගේම අපි කපිල මහතාගෙන් මෙම 2026 තරඟමාලාවේ බත්තරමුල්ල පරවි පියාසර සංගමයෙන් සිදු කරන තරඟමාලාවේ අද ඔහු මේ අවස්ථාවේදී අපි සියලුම සමාජිකයන් එතකොට තරඟකරුවන් වෙනත් සංගම්වල සමාජිකයන් සමග සොඳුරු
ඇත්තටම කිව්වොත් අපි ෂොට් එකක් ගහනවා ඉන්න කට්ටියම ඉතින් අසීසුත් ඉන්නවා. ඉතින් කපිල මහතාගෙන් අපි පොඩි වචනයක් දැනගන්න කැමතියි මේ සම්බන්ධයෙන්. ඔව් බොහොම ස්තුතියි. ඇත්තටම මං මේ පත්තර මුල්ලේ පරවිපියාස සංගමයේ මට මතක ඇති කාලේ මේ 6 වෙනි අවුරුද්ද 6 හෝ 7 එක අවුරුද්දක් කරන්නේ කොරෝනා හේතුව මත ඒ කාලය තුල මේක තමයි excellent. It is a brave, not any other talk for me. Excellent. මේ පාර අපිට හම්බුණා හොඳ පොඩි කොල්ලෝ ටිකක්. අද අපි මාමල සීයලා බැසිල් අයියාගේ ගුරු බුහුමන් මත එතකොට තව පරිණත පිරිසක් ඉන්නවා. ධම්මික අයියා, කොස්ත අයියා, වසන්ත, රවි ඒ ඔක්කොගේ පරිණතභාවයේ අලුතෙන් ආපු පොඩි සමාජිකයෝ මගේ දරුවගේ වයසේ ඔක්කොම මට දරුවෝ හොඳ ගමනක් ගියා. excellent, very brave for it, not any other stock for me. right, thank you. ඉතින් අපිත් එක්ක අදහස් බෙදාගත්තේ කපිල මහතා. ඉතින් ඒ වගේම අපිත් එක්ක ඉන්නවා මේ වසරේ අවුරුදු කුමාරයා අසීස්. ඉතින් අනිවාර්යයෙන් අසීස් සමග අපේ සහෝදරයා අපේ සමාජිකයන් රැඳී සිටිනවා. ඉතින් අසීස් Pigeon Friends Paradise අපි අද ඉතින් මේ වගේ වීඩියෝ එකක් කරන්න මේ වගේ අවස්ථාව ලැබිලා තියෙන්නේ Flying Pigeon Association පත්තරමුල්ල 2026 තරගමාලාවේ. ඉතින් ඔයාලට මොකද්ද මේ අවස්ථාවේ කියන්න තියෙන්නේ මේ සම්බන්ධයෙන්? ඉතින් අපි දැන් කුසලාන් ලබා ගත්තා. ඒ වගේම සියලුම දෙනා සතුටින් ඉන්නවා. ඉතින් ඔයාලට මේ අවස්ථාවේ මොකද්ද කියන්න තියෙන්නේ? ගොඩක් සතුටින් කියලා තමයි කියන්න තියෙන්නේ. මේ හොඳටම නියමටම මේ ඔක්කොම ඔර්ගනයිස් කරලා තිනවා. ඒ වගේම මේ මත්තරමුල ක්ලබ් එකටත් සතුට මේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඇවිල්ලා ඉන්න එමේ යාළුවෙක්ටම එමේ එක්කිනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ලබන අවුරුද්ද මීට වඩා දෙයක් කරන්න ඕනේ මේ ක්ලබ් එකේ. මීට වඩා දෙයක් කරලා ඕගොල්ලන් ක්ලබ් එකට මේ සුවපතනවා මේක ඉස්සරහට අරන් යන්න කියලා. බොහොම ස්තුතියි. ඉතින් මම හිතනවා අපේ අනුරුද්ධට මොකක් හරි ළමක් කියන්න තියෙනවා කියලා. ඉතින් අනුරුද්ධ අසීස්ගේ හොඳම මිතුරා. ඉතින් මොකද වෙන්නේ? ඉතින් අපේ Flying Pigeon Association 2026 තරගමාලාවේ අද තරගයේ අපි ඉතින් ටැග් බෙදාදීම අවසන් වුණා. ඊට පස්සේ සියලු දෙනා සතුටින් කාලය ගත කරනවා. ඒ සම්බන්ධයෙන් ඔබට මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම මුලින්ම ස්තුතිවන්ත වෙනවා අසංකට තමයි මට ඉන්වයිට් එක දුන්නේ. ඇත්තටම මේ වැඩේ ලස්සනට ඕගනයිස් කරලා තියෙනවා. මේ කිසි අඩුපාඩුවක් නැහැ. ලස්සනට වෙලා තියෙනවා ලංකාවේ පරණෝ ක්ලබ් එක. ඒකට මගේ යාළුවා අසීස් හොඳ ටයිම් එකක් තිබ්බා. ඒකේ පැය 13 ඉක්මවලා රෙකෝඩ් එකක් ක්ලබ් එකේ. ඒ ගැන පෞද්ගලිකව මම සතුටු වෙනවා අසීස් ගැන. මොකද අසීස් මගේ අවුරුදු 15කට වැඩි යාළුකමක් තියෙනවා අපි දෙන්න අතර. ඒ වගේම ක්ලබ් එකේ හැමෝගෙම කැපවීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මොකද මේ කාලේ තියෙන මේ තත්ත්වයක් එක්ක හරි අමාරුයි මේ ක්ලබ් එක පවත්වාගෙන යන්න. ඒ හැම දෙයක්ම ඇරේන්ජ් කරගෙන ඕගනයිස් කරගෙන මේ ක්ලබ් එක මේ ඉස්සරහට යන මාර්ගය ගැන විශේෂම කියන්න ඕනේ. නවක පරපුරක් සෙට් වෙලා ඉන්නවා මේ ක්ලබ් එකට. ඒගොල්ලෝ මේක වෙනම තැනක ඔසවා තබලා තියෙනවා. විශේෂයෙන්ම අසංක මතක් කරන මේ වෙලාවේ එයා ගොඩක් මේ ක්ලබ් එක වෙනුවෙන් ලොකු දෙයක් කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක ගොඩක් සතුටුයි මේ වගේ ක්ලබ් එක මේ මොහොත ගත කරන්න ලැබීම ගැන. ඒගොල්ලන්ට සුබ පතනවා මම මගේ ඉස්සරහට කරන හැම දෙයක්ම සාර්ථක කර ගැනීම සඳහා සියලු ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා. ඒ වගේම සියලු දෙනාටම සුබ පතනවා ඉස්සරහට හොඳ තරඟ කාල ගත කරන්න කාල ගණන් වලට යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා පරවි කලාවේ සාර්ථකත්වයේ උදෙසා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඉතින් අපිත් එක්ක ඊළඟට අපි සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙන අපේ එතකොට ශ්‍රී ලංකා ටයිම් පිජන් අපේ හැමෝගෙම ආදරණීය සමාජිකයා ජේෂ්ඨ සමාජිකයත් රැඳී සිටිනවා. ඉතින් අපි අපගේ ආදරණීය මිතුරා සමග වචනයක් කතා කිරීමට කැමතියි. අපි කැමතියි ඉතින් මේ Flying Pigeon Association පත්තලමුල්ල 2026 තරගමාලාවට අද දිනේ තෑගි ප්‍රදාන උත්සවය සඳහා ඔබත් සහභාගී වෙලා තියෙනවා. ඉතින් අපි කැමතියි ඔබේ හඬින් මෙම පළවිපියාසර සංගමය ගැන වචනයක් ඔබේ හඬින් දැනගන්න.
සතුරුයින් හොඳටම කරලා තිබ්බා තෑගි ප්‍රධාන උත්සවයක්. ඉතින් අවුරුදු මේ 2026 වත්තරමුල්ල තරගාවලිය හොඳටම කරලා තිබ්බ කට්ටිය. ඉතින් ජජ් බෝඩ් කට්ටියගේ මහන්සියත් එක්කම ඉතින් ලබන අවුරුද්දෙත් මේට වඩා හොඳ තරගාවලියක් බලාපොරොත්තු වෙනවා අපි. වත්තරමුල්ලේ බැසිල් මාමා ඇතුළු කට්ටිය ඉන්න සමාජිකයන් එක්ක මේ වසරට වඩා හොඳ තරගාවලියක් ලබන වසරේ කරන්න හැකියාව ලැබේවා කියලා හදවතින්ම මේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අසංගය ඇතුළු කට්ටිය බොහොම ස්තුතියි. ඉතින් බොහොම ස්තුතියි අපේ සහෝදරයා අපේ හැමෝගෙම මම හිතන්නේ ටයිම් ඩිවිෂන් එකේ වැඩියෙන්ම කට්ටියගේ ආදරය දිනාගත් සමාජිකයා. ඉතින් ජේෂ්ඨ සමාජිකයා අපේ තරින්ද මහතාත් ඉන්නවා. ඉතින් තිල්ල මහතාත් ඉන්නවා. අපිත් කැමති තරින්ද මහතාගෙනුත් ඒ සම්බන්ධව යමක් දැනගන්න. ඔව් මේ අවුරුද්ද හොඳ තරගාවලියක් උදානම් කරලා තියෙනවා. ඉතින් හොඳ තරග කාලවල වලට ගියා. ඇත්තටම සතුටුයි ශ්‍රී ලංකා ටයිම් ඩිවිෂන් අපිට කතා කරපු එකට ගාකිබියන්නේ සොයේට. ඉතින් මට කියන්න තියෙන ලබන අවුරුද්දේත් හොඳ තරගාවලියක් අපේ අයියා කිව්වා 1 2 3 ගත්ත කට්ටියකින් හොඳ තරගාවලියක් කරනවා කියලා. ඉතින් අපි සපෝට් එක දෙනවා. අපෙන් ශ්‍රී ලංකා ටයිම් ඩිවිෂන් අපි ඕනම දෙයකට කතා කරන්න අපි ලබා දෙනවා. අනිවාර්යෙන් අපේ ජේෂ්ඨයෙක් තමයි තරින්ද මහතා කියන්නේ පරේ පියාසර තරගාවලි සඳහා විශේෂයෙන්ම ලොකු කැපකිරීමක් කරන පුද්ගලයෙක් තරින්ද අයියා. ඉතින් තරින්ද අයටත් සුබ පතනවා. අපිත් එක්ක සම්බන්ධ වෙන මේ අවස්ථාවේදී හොඳ මිතුරු හවුලක් කැලණිමුල්ල පරේ පියාසර සංගමේ සමාජික දතිත මහතා සමග අපගේ ජ්‍යෙෂ්ඨ සමාජිකයා වසන්ත මහතා. ඉතින් නිරන්තරයෙන්ම අපි යමග අපේ තරුණ පරපුරත් එක්ක ඉදිරියට යන ගමනේ අපේ තරුණයන්ට මූලිකත්වය දෙමින් මේ කරන මේවර ගැන වසන්ත මහතාට මුලින්ම ස්තුතිවන්ත වෙන ගමන් ඉතින් මම කැමති ඔබ දෙපළගෙනුත් අපේ ප්ලයින් පිජන් ඇසෝසියේෂන් බත්තරමුල්ල ඒ වගේම පිජන් ෆ්‍රෙන්ඩ්ස් පැරඩයිස් YouTube නාලිකාව වෙනුවෙන් මම ඔබගෙනුත් වචනයක් දැන ගැනීමට කැමති. මුලින්ම අපි ඉතින් අපේ ජ්‍යෙෂ්ඨයා වසන්ත මහතාට අවස්ථාව ලබා දෙමු. ඔව් අපේ සමාජිකයා ඉතින් මේ තරඟය ගැන ඔබට මොකද්ද කියන්න තියෙන්නේ කියලා. ඇත්තටම තරඟය ගැන කියන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක්. තරඟය කවුරුත් දන්නවා. බත්තරමුල්ල පරේ පියාසර සංගමේ තරඟය ඇත්තටම කවුරුත් දන්නවා. කොහොම කරත් හොඳටම කරනවා. මේ අවුරුද්දේ 2026 හොඳටම කරා. ඉතින් මේ අවුරුද්දේ කියන්න තියෙන සුවිශේෂී දේ තමයි අපි ඉඩ දුන්නේ තරුණ සමාජිකයින්ට. තරුණ සමාජිකයන් අදහස් තමයි ගත්තේ. එතකොට තරුණයෝ තමයි මේකට මුල් වෙලා වැඩ කටයුතු කරේ. අපි පිටිපස්සෙන් ඉඳන් බැක් එක දුන්න විතරයි කරේ. ඉතින් තරුණයෝ වැඩේ හොඳට කරා. ඉතින් හැමෝම දන්නවා මේකේ හොඳ දෙයක් වුණා. එහෙම තමයි වැඩේ ඉතින් උනේ. තරුණ සමාජිකයෝ වැඩේ හොඳට කරා. අපි බලාපොරොත්තු වෙනවා තවත් ඉස්සරහට තරුණ සමාජිකයෝ එකතු වෙයි කියලා. කොහොමද අලුත් අදහස් තමයි ඕනේ. තරුණයන්ගේ අදහස් තමයි අද ක්‍රියාත්මක වෙන්නේ. තරුණයන්ගේ අදහස් තමයි මේ වගේ හොඳ මේ වගේ අපේ තරගාවලියේ අවසානයේ මේ විදිහට වෙන්න ඕනේ කියලා තරුණයෝ තමයි අදහස් කරේ. මේ වගේ තැනක මේ වගේ හොඳ විදිහට අලුත් විදිහට අලුත් අදහස් එක්ක ඉතින් එහෙම තමයි වෙන්නේ. ඉතින් ඉදිරියටත් අපි ජේෂ්ඨ හැටියට තරුණ ක්‍රීඩකයන්ට ඉඩ දෙනවා. ඉතින් තරුණයන්ගේ අදහස් එක්ක අපි ඊළඟ අවුරුද්දේ අනිවාර්යයෙන්ම තරුණයෝ තමයි යෝජනා කරේ නැෂනල් චැම්පියන් එකක් කරමු කියලා. ඉතින් අපි හම්බ වෙමු ලබන අවුරුද්දේ නැෂනල් චැම්පියන් එකක් හම්බ වෙමු. අනිවාර්යයෙන් අදහස් ටික බොහොම ස්තුතියි අදහස් දැක්වීම සම්බන්ධයෙන්. ඉතින් අපේ නදිත මහතාගෙනුත් මම වචනයක් දැනගන්න කැමතියි. ඉතින් අපගේ ප්ලයින් පිජන් ඇසෝසියේෂන් බත්තරමුල්ල තරඟාවලිය සාර්ථක කර ගැනීමට බොහොම කැපවීමකින් අපේ සමාජය කටයුතු කරා. ඉතින් ඔබගෙනුත් ඒ කැපවීම ගැන යමක් දැනගන්න කැමතියි අපි. මම දැක්ක ඇත්තටම මේ පාර දැක්ක ඕගොල්ලන්ගේ එකමුතු වීමත් සමග මම මේ පාර දැක්ක සෑහෙන ලොකු දේවල්. ඒ කියන්නේ මේ පාර බත්තරමුල්ල ක්ලබ් එකේ සෑහෙන ගොඩක් වෙනස් වෙලා තියෙනවා දේවල්. මේ පාර ලයිව් එකක් ගියා. ඒකට මම ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ අසංක මල්ලිට තමයි. අසංක මල්ලි මූලික වෙලා ඩැනි සමග එකතු වෙලා මේ පාර ලොකු දෙයක් කරා. ඒ කියන්නේ ඒකට ක්‍රෙඩිට් එක යන්න ඕනේ අසංක මල්ලිට. අසංක මල්ලිටයි ඩැනිටයි තමයි මේ පාර ක්‍රෙඩිට් එක යන්න ඕනේ. බත්තරමුල්ල මෙචෙක් කාර්යයක් ලයිව් එකක් දුන්නේ නැහැ. මේ අවුරුද්දේ තමයි ලයිව් එකක් දුන්නේ. ඒක අපි දකින්න සෑහෙන හොඳ දෙයක්. ඒ වගේම තමයි මේ පාර පැය 13ක් ගියා බත්තරමුල්ල ක්ලබ් එකේ. ඒකට මම සතුටුයි. ඒ කියන්නේ අසීස්ගේ ඊට ඉස්සලන් සතියේ තමයි මම පරයි දෙන්න දැක්කේ. ඉතින් මම දන්නවා අසීස්ගේ පරයි කොහොමද ගියේ කියලා. 13යි ගානේ ගිය ජජ් එකේ අසංක මල්ලි තමයි ගියේ.
ඉතින් මම ඒකට සුබපතනවා. මට ඕනේ තවත් මේක බත්තරමුල්ල ක්ලබ් එක මේ වගේ මෙන්න දැන් තමයි හරි ට්‍රැක් එකට වැටලා තියෙන්නේ කියලා මට හිතෙනවා. තරුණයන් සමග ජ්‍යෙෂ්ඨයන් එකමුතු වෙලා හරි තැනකට මීට වඩා හොඳ තැනකට ලබන අවුරුද්දේ යන්න ඕනේ කියලා මම හදවතින්ම සුබපතනවා. බොහොම ස්තුතියි. ඉතින් අද අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඉතින් අපගේ නවක සමාජිකයෙක් සිටිනවා ශිරාස් මහතා. ඔහු රොයල් හයිෆයි පිජන් ක්ලබ් කිරිරොපන සමාජිකයෙක්. ඔහු ඉතින් අපිත් සමග මේ වසරේදී සම්බන්ධ වුණා. ඉතින් මම කැමතියි අපේ නවක සමාජිකයාගෙන් බත්තරමුල්ල සමාජිකයෝ ගැන සමාජිකයෝ ගැන ඔයාගෙන් දැනගන්න. සමාජිකයෝ ඔයාට අපේ ක්ලබ් එකට බැඳුනට පස්සේ අපේ සමාජිකයෝ ඔයාට සැලකුවේ කොහොමද? ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් දැනගන්න මම කැමතියි. සුර්ටි මම ඉස්සරහ උත්සුක කරන්නේ අපේ බත්තරමුල්ල බෙසිල් මාතා අයියට අත්‍තරගේ බත්තරමුල්ල ක්ලබ් එකේ ඉන්න පොඩි කාලේ මම අවුරුදු දැන් 12ක් විතර 8ක් 12ක් නේ බත්තරමුල්ල ක්ලබ් එක 12ක් විතර එකල මට 2011 තමයි මේ ක්ලබ් එක පටන් ගත්තේ. ඊට පස්සේ 2012 තමයි ටූර්නමන්ට් එක පටන් ගත්තේ පළවෙනි. ඒක තමයි බත්තරමුල්ල බෙසිල් මාතා තමයි ඉස්කෝල් ගෙන්න ඕනේ. හරි හොඳයි බත්තරමුල්ල ක්ලබ් එකේ මම මේ අවුරුද්දේ මමත් ආවේ මේකට. මේ අසංක කතා කළා මමත් ආවේ. සතුට වෙනවා මේ පාර අනිත් පාර අපි ලොකුට කරමු කියලා අපි ෂූට් වෙනවා අසංගය. බොහොම ස්තුතියි. ඉතින් අදහස් දැක්වීම සම්බන්ධයෙන් සුවිශේෂී පුද්ගලයෙක්. ඇත්තටම අපි වීඩියෝ එකක් කියනවා පියාගේ අඩිපාරේ යන පුත්‍රයෙක්. ඉතින් රේෂන් අයියා කියන්නේ ඉතින් මේ පරවි ක්‍රීඩාවට දැවැන්ත සේවයක් කරපු පුද්ගලයෙක්. ඇත්තටම ඔහු ගැන කතා කිරීමට පෙර මම කැමතියි ඔහුගේ පුතුණුවන් අද අපේ ෆ්ලයින් පිජන් ඇසෝසියේෂන් බත්තරමුල්ල තරඟාවලියේ තෑගි බෙදා දීමේ උත්සවයේ සහභාගී වෙන්නේ ජයග්‍රාහකයෙකු ලෙස. ඉතින් ඒ වගේම මම කැමතියි ඒ ජයග්‍රහණය ඒ වගේම මේ ෆ්ලයින් පිජන් ඇසෝසියේෂන් බත්තරමුල්ල 20යි 26 තරඟමාලාවේ ගැන ඔහුගේ අදහස දැනගන්න. අදර මේ මුලින්ම ස්තුතියෙන් ඕනේ මේ ක්ලබ් එකේ අද හොඳ මේ සංග්‍රහයක් කරා කට්ටියට හොඳටම මේ තිබ්බා මේ උත්සවේ. ඒ වගේම කියන්න ඕනේ මේ මගේ තිබ්බේ මේක ආසාවක් තිබ්බා මේ බත්තරමුල්ල මේ ක්ලබ් එකට එලවලා මේ කප් එකක් ගන්න. ඒ කියන්නේ මට මොරටුව ක්ලබ් එකේ ගම්පා ක්ලබ් එකේ සිලෝන් පිජන් එකේ කැලේමුල්ල ඒ වගේ ලංකාවේ මේ හොඳ ක්ලබ් හැම එකකින්ම පොඩි කප් එකක් අර තිබ්බා. මට තිබ්බ නැත්තේ අපේ ශ්‍රී ලංකා ටයිම් පිජන් ඇසෝසියේෂන් එකේ කප් එකකුයි බත්තරමුල්ල කප් එකකුයි තමයි තිබ්බ නැත්තේ. ගිය අවුරුද්දේ ඉඳන් ටාගට් එකක් තිබ්බා මේ බත්තරමුල්ලකට කොහොම හරි මේව කරලා පොඩි ප්ලේස් එකක් හරි දාලා කප් එකක් ගන්න. හැබැයි මේ අවුරුද්දේ ඒක කරගන්න පුළුවන් වුණා. ඒතරම ඒක තමයි ලොකුම සතුට. ඉතින් ඇත්තටම හොඳ තරගයක් සංවිධානය කරලා තිබ්බා. ළමන අවුරුද්දෙත් මීට වඩා හොඳට මේ තරගයක් සංවිධානය කරගන්න ලැබෙන්න කියලා හදවතින්ම මේ සුබපතනවා. බොහොම ස්තුතියි දිලින. ඉතින් අපිත් ඔබට සුබපතනවා ඉදිරියේදී එන තරඟවල ඔබට කාල ගණන යන ඉදිරියටම යන්න ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි දිලින අපි සමග සම්බන්ධයෙන්. අපිත් එක්ක සම්බන්ධ වෙනවා අපගේ ජ්‍යෙෂ්ඨ සමාජිකයා අපේ සීලු දෙනාම ආදරය කරන චරිතයක් ඉතින් මල්ෂාන් කියන්නේ. ඉතින් මමත් පළවෙනි මම අපේ ෆ්ලයින් පිජන් ඇසෝසියේෂන් බත්තරමුල්ල සමාජිකයන් සමග එක්ව පළමුවෙන්ම ඔහු සමග තමයි තරගයක් විනිශ්චය කිරීමට ගියේ. ඉතින් මම ඇත්තටම හදවතින් ආදරය කරන චරිතයක් මල්ෂාන් කියන්නේ. ඉතින් මගේ සහෝදරයා වගේ එකෙන්ම ඕන දෙයකට අපිත් එක්ක ඉන්නවා. මම කැමති මල්ෂාන්ගෙන් අදහසක් දැනගන්න ඉදිරියේදී ෆ්ලයින් පිජන් ඇසෝසියේෂන් බත්තරමුල්ල මොන වගේ වැඩ කටයුත්තක්ද ඉදිරියට කරන්න සූදානම්ෙන් ඉන්නේ කියලා. ඔව් අපි ඉස්සරහට හොඳ වැඩක් කරන්න බලාපොරොත්තු වෙන අලුත්ම වැඩක්. ඒක ඔයගොල්ලන්ට දැනගන්න ලැබෙයි ඉස්සරහට Facebook අපේ පිටුවෙන්. ඉතින් මල්ෂාන් ඇත්තටම මම දැන් ඔයත් එක්ක ජජ් ගිහිල්ලා තමයි මම ඉගෙන ගත්තේ. ඔයාටත් ඒ වගේ කවුරු හරි ඉන්නවද කවුරු හරි? මම මුලින්ම ගියේ මට සහයෝගය දුන්න කෝට්ටේ එරන්ද අයියා. එයාගේ අනුදැනුම තමයි අපි ජජ් බෝඩ් ගිහිල්ලා වැඩ මෙහෙම කරමු මෙහෙම කරමු කියලා එයා කියලා දුන්නේ මෙහෙම කරන්න කියලා අපිට කියලා දුන්නේ මේ අවුරුද්දෙන් 7-8ක් වෙනවා මම මේ ක්ලබ් එකට අවුරුදු 10ක් විතර මම බැඳලා.
ඒ අනතුරු එරන්දා මුලින්ම අනුදාන දුන්නේ අපිට මුලින්ම ක්ලබ් එකට. ඉතින් කෝට්ටේ එරන්දයියා කියන්නේ අපේ පරිණිම සමාජිකයෙක්. ඔහු දක්ෂයෙක්. ඒ වගේම මුල්ම තරඟාවලිය වල ජයග්‍රහණ ඔහු නතු කර ගැනීමට ඔහු සමත් වූ ක්‍රීඩකයෙක්. ඉතින් ඔහුත් අපි සමග ඉදිරියට අපි ඔහුවත් සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඉතින් මල්චාන් ඔබටත් බොහොම ස්තුතියි අප සමග එකතු වීම සම්බන්ධයෙන්. බොහොම සංක Pigeon Friends Paradise අපි අද ඔයගොල්ලෝ ඉතින් අරගෙන ඇවිල්ලා ඉන්නේ 2026 Flying Pigeon Association බත්තරමුල්ල පරවියාසර සංගමේ ත්‍යාග ප්‍රදාන උත්සවයේ ඉතින් මේ සහභාගී වෙලා ඉන්න පුද්ගලයා නම් ඉතින් ඇත්තටම අපේ ත්‍යාග ප්‍රදාන දීමේ උත්සවයේදී කිව්වා ලස්සන ඉනාවකින් ඉන්න අපේ කොල්ලා තරංග ඔහුට නම් ඉතින් මෙම ත්‍යාග ප්‍රදාන උත්සවය කියන්නේ ඉතින් නුපුරුදු තැනක් නෙමෙයි ඕනම තරංගයක ප්ලේස් එකක් දාන පොරක් තමයි අපේ ගමේ මේ වචනෙන් කිව්වොත් පොරක් තමයි තරංග කියන්නේ. ඉතින් සමහර වෙලාවට වචන පැටලෙන්න පුළුවන්. අපි හැමෝම සතුටු වෙලා පොඩි ෂොට් එකක් ගහලා ඉන්නේ. ඒ අතරතුර තමයි අපි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් තරංගත් අපිට හමු වුණා. අද Flying Pigeon Association 2026 තරංග මාලාවේ 3 වෙනි ස්ථානය ලබා ගත්තේ තරංග. ඉතින් තරංග මම කැමතියි ඔබිනුත් වචනයක් දැනගන්න 2026 තරංග මාලාව ගැන අපෙන් ඔබට මොන වගේ දෙයක්ද ඔයාලට කියන්න තියෙන්නේ කියලා. ඇත්තටම සංක thank you ඔයා මට මේ අවස්ථාව ලබා දුන්නට. ඒ වගේම ඔයාලත් 2026 තරග මාලාවේ මම තරග කළා. මොකද තරගයක් දුන්නා. ඒ වගේම මගේ third place ලබා ගත්තා. ඒක ගැන සන්තෝෂයි. ඒ වගේම මම මේක අවුරුදු දෙකක් හෝ තුනක් මම මතක නැහැ. third place ලබා ගත්තා ඒකෙත්. ඒ තරඟේ මේ තරඟේ අතර බලද්දී ඒ තරඟෙත් හොඳයි වගේම ඔයාලගේ අලුත් වැගේ ගොඩාක්ම හොඳයි. අපිට සන්තෝෂයි අපි ආපු කට්ටිය හැමෝම ගොඩාක් සන්තෝෂ වුණා. ඒ වගේම වැගේ ප්‍රයිස් ගිවින් එක කොල්ලිකි හැමදේම සාර්ථකව ගෙමුණා. සන්තෝෂයි ඔයාලා ඒ කරපු වැගේ එක. ඒ වගේම බත්තරමුල්ල ක්ලබ් එක ලංකාවේ කුංගමන්කයක් කරපු ෆස්ට් ක්ලබ් එක. ඒක ගැන කියද්දි ඔයාලා කුංගමන් කරන හින්දා තමයි අපි අද මේ තැන ඉන්නේ. ඒක හින්දා ආයි ඔළුව පහත් කළා ආචාර කරනවා. ඔයාලා මේ වැඩේ කරන හින්දායි තමයි අපි අද මේ තැන ඉන්නේ. අපි සතෙක් කෙලවන්නේ වගේම අපි ඉස්සරහට යන්නේ ඔයාලා හින්දා. ඒක ගැන කියන්න ආයි දහස් වාරයක් සන්තෝෂයි. thank you බත්තරමුල්ල ක්ලබ් එක වගේම කුංගමන් කරන හැමෝටම. ඒක අසංක ඔයාලට ආයි 100ක දහස් වාරයක් thank you. බොහොමත් ස්තුතියි තරංග අපිත් තමයි සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඔබට ඉදිරි තරඟවලත් ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. බොහොමත් ස්තුතියි අප සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන්.
මේ අවස්ථාවේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ සදන් ටයිමින් පිජන් ක්ලබ් එකේ අපේ ගාල්ලේ සහෝදරයෝ ටික. ඉතින් ඔවුන්ට අපි මේ අවසරේ ආරාධනා කරා. ඔවුන් ඇත්තටම කිව්වොත් එහෙම අපිට ඔවුන්ගෙන් සමාව ඉල්ලන්න වෙනවා. මොකද ඔවුන් අපේ සමාජිකයන්ට ඔවුන්ගේ තරඟේ නිමා වුණාට පස්සේ තාක බෙදා දීමට අපේ සමාජය කැඳවලා අපිට හොඳට සලකලා තමයි අපි කොළඹ එවන්නේ. ඇත්තටම ඔබගේ මුලින්ම අපි සමාවයි දෙනවා මේ තීරණය ගැනීමට පරක්කු වීම සම්බන්ධයෙන්. ඉතින් අද පළමුවෙන්ම ගාල්ලේ අපේ සදන් ටයිමින් පිජන් ක්ලබ් එකේ කට්ටිය පළමු බත්තරමුල්ල පරවියාසර සංගමේ තෑගි බෙදා දීමේ උත්සවය සඳහා සහභාගී වෙලා තියෙනවා. ඉතින් මම දැනගන්න කැමතියි. ඉතින් පරවි පියාසර තරඟාවලිය වල ආරම්භය මුලින්ම සටිටවන්න උනේ බත්තරමුල්ල ක්ලබ් එකෙන්. ඉතින් එවැනි ක්ලබ් එකක ආරාධනාවෙන් ඔබලා මෙතනට පැමිණලා තිබෙනවා. ඉතින් මම කැමතියි පළමුවෙන් ඔබෙන් දැනගන්න මොන වගේ දෙයක්ද ඔබට දැනෙන්නේ මෙවැනි තරඟාවලියක අවසාන තෑගි ප්‍රධාන උත්සවයේ සඳහා සහභාගී වීමට හැකියවීම ගැන. ඇත්තටම කිව්වොත් 2011 පටන් ගන්නකොට බත්තරමුල්ල ක්ලබ් එක තිබ්බ විදිය නෙවෙයි දැන් තියෙන්නේ. 2011 පටන් ගන්නකොට සාමාන්‍ය පරය හදන රස්සියා දුකාරයෝ ඔක්කොමනේ. ඒකට දැන් බැලුවට පස්සේ පේන හුඟක් ක්ලබ් වල කට්ටිය එකතු වෙලා ඔක්කොම එකතු වෙලා ක්ලබ් හුඟක් ඇවිල්ලා ඒ කට්ටියත් එක්ක ඒ කට්ටියට විවිධ ලෝගෝ විවිධ ජර්සි වලින් ඇවිල්ලා ඒගොල්ලන්ටම ආවේනික ක්ලබ් එකකේ ඇවිල්ලා ඉන්නකොට ඇත්තටම හිතනෝ ඒ 2011 බත්තරමුල්ල පටන් ගත්ත එකේ සාර්ථකත්වයක් තියෙයි කියලා. අයිත් එක තමයි අපි අත මෙතනට එන්න තවත් හේතුවක් තමයි අපි සදන් ටයිමින් පිජන් එක 2019 පටන් ගන්නවා. 2019 පටන් ගන්නකොට පටන් ගැම්මේ මුල්ම අතියර බත්තරමුල්ලේ බැසිල්ලය ප්‍රමුඛ කට්ටිය තමයි අපිට උදව් වෙන්නේ මුලින්ම. අපි 2019 ඉන්නේ කපිලයිලා ගෙදර පටන් ගන්නකොට බත්තරමුල්ල බැසිල්ලය තමයි ඒක ප්‍රමුඛ ස්ථානයේ දුන්නේ පළවෙනියට පටන් ගන්න දවසේ. ඒකත් එක්ක තමයි අපි අත්‍තරම ආවේ. අත්‍තරම දැක්කා තෑගි බෙදාස්සේ තොඳරම තිබ්බා අපිට හොඳට සංග්‍රහ කරා. මං හිතනවා ලබන වර්ෂයේ මේ වගේ මොහොතම තියෙවි කියලා. බොහොම ස්තුතියි. ඉතින් අදහස් දැක්වීම සම්බන්ධයෙන් මම තවත් කැමති ඔබගේ තවත් සමාජිකයෙක් සමග අදහස් බෙදා ගන්න. ඉතින් මම අහන්න කැමතියි. ඉතින් අපේ ගාලු පුරවරේ සිංහයා කියලා තමයි අපි ඔහුව අමතන්නේ. ඉතින් කපිල මහතා ඔබලාගේ සභාපතිතුමා ඔබගේ ක්ලබ් එකේ. ඉතින් ඔහුත් ඇත්තටම කිව්වොත් එහෙම අපේ සමාජිකයෙක්. ඔහු අපිට ඇත්තටම කිව්වොත් ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඇත්තටම කිව්වොත් මේ වසරේ බැසිල් මහතා අලුත් සමාජිකයන්ට ඒ කියන්නේ නවක සමාජිකයන්ට මූලිකත්වය දෙමින් මෙම තරඟය පැවැත්වීම අපේ අදහස් වලට ගරු කළා එහෙම යන්න දුන්නා. ඒ යන ගමන අපේ අඩුපාඩු හදන්න ලොකුවටම කැපවෙච්ච කෙනෙක් තමයි අපේ ගාල්ලේ කපිල අයියා. අපේ ගාලු කුමාරයා. අපි ආදරෙට කියන්නේ ගාලු කුමාරයා කියලා. ඉතින් ඔහු ගැනත් වචනයක් දැනගන්න කැමතියි. ඒ වගේම අපේ ක්ලබ් එකෙන් ඕගොල්ලා පළවෙනි වතාවට තමයි කොළඹ දිස්ත්‍රික්කයේ තරඟාවලියක තෑගි ප්‍රදාන උත්සවයකට සහභාගී වුණේ. ඉතින් ඒ ගැනත් මම දැනගන්න කැමතියි ඔබෙන්. කියන්න දෙයක් නෑ අයියේ. දැනගන්න කියන්නේ කපිල මාමා අපිට මාමා වෙන්නේ. කපිල මාමා අපි එක්කන් ආවා. කියන්නේ අපි තාම මම හිතන්නේ ආධුනිකයි. ප්‍රවීණ ක්‍රීඩකයන් අපිට අතුර ගන්න පුළුවන් වුණා මේ දැන් මේකට එක්කන් ආපු එකෙන්. ඒක හොඳ chance එකක් කියලා හිතනවා. ඒ වගේම මේ අපිට වැරද්දක් නොවෙන්න එයා ටූර්නමන්ට් එකක් කරත් බලන් උපදෙස් දීලා කරනවා. ඒ වගේම මම හිතනවා ලොකු chance එකක් අපිට හම්බුනේ මේකට එන්න ලැබිලා. එයා ගැන කතා කරන්න දෙයක් නැහැ. එයා ගැන හැමෝම දන්නවා කියලා මම හිතනවා. එච්චර තමයි කියන්න දෙන්නේ. ත්‍යාග ප්‍රදානුෂ්‍ය ගැන කිව්වොත් කියන්න දෙයක් නැහැ. ආයේ සුපිරි. එහෙම වෙන්න ඕන කොහොමද? පළවෙනි ක්ලබ් එක අනිවාර්යයෙන්ම වෙන්න ඕනනේ. එහෙම තමයි සුපිරි අය කියන්න දෙයක් නැහැ. ආයේ එක්සලන්ට් කියලා තමයි කියන්න තියෙන්නේ. බොහොමත් ස්තුතියි අදහස් දැක්වීම සම්බන්ධයෙන්. අපිත් කැමති ඔබලා ඉදිරියට යනවා දකින්න. ඉතින් පරවි ක්‍රීඩාව ඉදිරියටම ගිහිල්ලා අපිට වාර්තා බී කිරීමට තමයි අපිත් කැමති. ඉතින් බත්තරමුල්ල ඒකත් ආරම්භය සියලුම ක්ලබ් ඉදිරියට යන්න තමයි අපිත් අධිෂ්ඨානය තියෙන්නේ. සියලුම ක්ලබ් එක අතින් දෑත් බැඳගෙන ඉදිරියට යන්න. ඉතින් බොහොමත් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධයෙන්. අපි පිජන් ෆ්‍රෙන්ඩ්ස් පැරඩයිස් YouTube නාලිකාවෙන් ඔබට බෙහෙමින් ස්මෘතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි.
ඉතින් අපිත් එක්ක අද සම්බන්ධ වෙනවා කැලණි මුල්ල හයිබයි පිජන් ක්ලබ් සභාපතිතුමා අපේ ආදරණීය හිතවතා. ඉතින් ප්‍රදීප් අයියා ඉතින් මම කැමතියි ඔබෙන් අදහසක් දැනගන්න. අද 2026 ප්‍රයින් පිජන් ක්ලබ් 26 තරගමාලාවේ ත්‍යාගී උත්සවයේ සමග තමයි අපි අද සම්බන්ධ වන්නේ. ඉතින් මම අද හැමෝම සතුටු වුණා, සින්දු කිව්වා, නැටුවා. ඉතින් ප්‍රදීප් අයත් අද අපේ සෝගල සමාජිකයොත් එක්ක අපි සහභාගී වුණා. ඔයත් මේ ශ්‍රේෂ්ඨ දැවැන්තයෙක් කියලා අපි දන්නවා. අපි හදවතින්ම කරු කරනවා ඕගොල්ලෝ ක්ලබ් එකටත්. ඉතින් මම කැමති අද දවස ගැන ඔබෙන් යමක් දැනගන්න. කැලණි මුල්ලේ සභාපති හැටියට ඉතින් මටත් ඔයගොල්ලන්ගේ ආරාධනාව ලැබුණා. ස්තුතියි ආරාධනාවට. හොඳින් කරලා තිබ්බා මේ පාර වැඩසටහන 2026 වැඩසටහන. කොල්ලෝ ටික පොඩි කොල්ලෝ සෙට් එකක් අරගෙන අපේ බැසිල් අයියාගේ ටූර්නමන්ට් එක. ඉතින් මේක තමයි පළවෙනි ටූර්නමන්ට් එක. ලංකාවේ පළවෙනි පරයි ටූර්නමන්ට් එක පටන් ගත්ත බැසිල් අයියාගේ ටූර්නමන්ට් එක. ඉතින් අපිට ආරාධනා කරලා තිබ්බා ස්තුතියි ආරාධනාවට. ඒ වගේම මේ පාර මම හිතන්නේ පළවෙනි වතාවට ඔයගොල්ලෝ හොඳටම කරලා තිබුණා තරගාවලිය. ඒ වගේම FP එකෙත් ලයිව් ගිහිල්ලා ඉතින් දැන් සාමාන්‍ය පටන් ගත්ත කාලවල ලයිව් ගියේ නැහැ. අපේ වෙනදි පටන් ගත්ත කාලේ නම් ගියත් ඔයාලගේ පටන් ගන්න එකේ ලයිව් ගියේ නැහැ. ඉතින් සතුටුයි මේ පාර කොල්ලෝ සෙට් එක පොඩි කට්ටියක් එකතු කරගෙන හොඳට වැඩේ කරලා තිබ්බා. ඒ වගේම උත්සවයත් හොඳට කරලා තිබ්බා වෙනදට වැඩිය. ඉතින් ස්තුතියි අපිට ආරාධනාවට. මගෙත් එක්ක සම්බන්ධ වුණා අපේ නුවන් සහෝදරිය අපේ ඉතිරි ප්‍රධාන සහෝදරිය තමයි මෙයාලා ඉඳ තමයි අපිත් කරගෙන යන්නේ. ඉතින් ඔයාලත් පොඩි කොල්ලෝ ටික හොඳට කරගෙන යන්න. එහෙනම් ස්තුතියි ආරාධනාවට. බොහොම ස්තුතියි. ඉතින් මේ ශ්‍රේෂ්ඨ දැවැන්තයෙක් පරවි පියාසර සංගමයක තරගයක් නිර්මාණය, ඒ කියන්නේ තරගයක් බැසිල් මහතා ප්‍රමුඛ කණ්ඩායම නිර්මාණය කරා. එය තවත් ඉදිරියට ගෙන යන්න මෙවැනි සංගම් එකතු වෙලා දැවැන්ත තරග නිර්මාණය කරා. ඒ තමයි විය යුත්තේ. මේ තරග ඉදිරියට යා යුත්තේ එකම තැන රැඳී නොසිට ඉදිරියට යාමට කටයුතු කර ප්‍රදීප් මහතාට අපි ස්තුතිවන්ත වෙනවා. ඔබත් මේ ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්න කැපවුණ පුද්ගලයෙක් වශයෙන් මම ඔබට බොහොම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අදහස් දැක්වීම සම්බන්ධයෙන්ොත් ඔබගේ මේ ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ මෙම ක්ලබ් එකේ ආරාධනාව පිළිගෙන ආපු ඔබේ සමාජිකයන් කීප දෙනාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. බොහොමත් ස්තුතියි ප්‍රදීප් මහත්මයා. Thank you.